මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක බලපු අපේ වීඩියෝ බලන යාළුවෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා A4 කොලයකට ID card ෆොටෝකොපි ගහන විදිය ටෙම්ප්ලේට් එකක් විදියට සේව් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වැඩේ කරන හැටි ඔයාලට කියලා දෙනවා. ඒ වගේම අද වීඩියෝ එකෙන් මේ ටෙම්ප්ලේට් එක සේව් කරන විදියයි ටෙම්ප්ලේට් එක සේව් කරන් පස්සේ ෆොටෝකොපි එක හරියටම ගහන විදියයි කියලා දෙනවා. සාමාන්‍යයෙන් A4 එකක ෆොටෝකොපි ගහන්න කිව්වම අපි ක්‍රම දෙකකට ගහනවා. ක්‍රම දෙකකට කියන්නේ දෙවිදියකට ෆොටෝකොපි ගහනවා. පළවෙනි විදිය තමයි ග්‍රාම සේවක මහත්මයෙක් හරි එහෙම නැත්නම් සාමදාන විනිශ්චයකාර මහත්මයෙක් හරි දිවුරුම් ප්‍රකාශයක් එහෙම නැත්නම් මොනවා හරි විස්තරයක් ඒ A4 එකට යටින් A4 එකේ ID card ෆොටෝකොපි එකට යටින් ලියන්න පුළුවන් විදියට ෆොටෝකොපි ගහන එක. ඒ කියන්නේ මේක ID card එකේ මෙන්න මෙතනත් A4 කොලේ මෙතනත් තමයි ID card ෆොටෝකොපි අදින්නේ. මෙන්න මේ අවකාශය ඇතුළත අපිට අවශ්‍ය දෙයක් ලියලා අත්සන් කරන්න පුළුවන් විදිහට තමයි එක ෆොටෝකොපි එකක් ගහන්නේ. දෙවෙනි විදිහට ෆොටෝකොපි ගහන්නේ රියදුරු බලපත්‍රයක් ගන්නකොට අවශ්‍ය කරන විදිහට ෆොටෝකොපි ගහන එක. දැන් ඒක ක්‍රම දෙකකට ගහන්න. ඒ දෙක බහුලවම භාවිතා වෙනවා. මම මේ වෙලාවේ කියලා දෙන්නේ සාමදාන විශ්චකාර මහත්මයෙක් හරි එහෙම නැත්නම් අපේ ග්‍රාමසේවක මහත්මයෙක් හරි ID card එකේ ෆොටෝකොපි එකට යටින් විස්තර ලියන විදියට ෆොටෝකොපි එක ගහන විදිය විස්තර ලියන්න පුළුවන් විදියට ඊට තියලා ෆොටෝකොපි ගහන විදිය තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ මගේ Toshiba E Studio 257 මැෂින් එක. ඉතින් චූටි අදහසක් එන්න මම කියන්නම්. මෙන්න මේකේ ෆොටෝකොපි එක වදින්න එකක් මෙහෙම අනිත් එක මෙන්න මෙහෙම. මෙතනින් වදින්නේ ඊට පස්සේ මෙතන ඉඩ තියෙනවනේ. මෙහෙම ඉඩ තියෙනවා පස්සේ මෙන්න මෙතන අවස්ථාවකට අපිට ලියන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ වැඩේ කරන්න අර වෙනද කරපු විදියට මේ ID card එක තියලා ඊට පස්සේ දොර වහලා ඊට පස්සේ මේ මැෂින් එක ඔන් කරලා එහෙම නෙවෙයි මේ වැඩේ කරන්න. ඉතින් මගේ යාළුවා අහලා තියෙනවනේ ටෙම්ප්ලේට් එක හදන විදිය. ඉතින් මුලින්ම ටෙම්ප්ලේට් එක හදන විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් ඒක කියලා දෙන්න ගියාම හැම වෙලේම ටෙම්ප්ලේට් හදින්න ඕනේ නැහැ. එකම එකපාරක් ටෙම්ප්ලේට් එක හැදුවා ඊට පස්සේ ඒක සේව් කරා ඒක ඔන් කරගෙන තමයි ඊට පස්සේ ෆොටෝකොපි ගහන්න තියෙන්නේ. අන්න ඒක සම්පූර්ණ සිස්ටම් එකම දැන් කියලා දෙනවා. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි මැෂින් එක ඔන් කරගමු. ඔන්න මැෂින් එක ඔන් කරගත්තා. හරි කෝ ආවේ නෑ තාමත්. හරි ආවා. ඔන්න දැන් මේ මැෂින් එකේ අපි මුලින්ම මැෂින් එකට කියන්න ඕන අපේ print එක එන්න ඕන මොන tray එකෙන්ද කියලා. ඔන්න අපි print එක ගන්නෙ A4 tray එකෙන්. ඒ කියන්නේ A4 quality නේ වැඩි කරන්න හදන්නේ. ඉතින් ඒ නිසා A4 tray එකෙන් තමයි මම print එක ගන්නෙ. ඊට පස්සේ දෙවෙනිට මේ zoom කියන option එකට ගිහිල්ලා අපි මෙතන size settings වලින් හදන්න ඕන A6R කියන එක. A6R. දැන් එතකොට ඔරිජිනල් එක A6R කියලා තෝරන්න ඕන. කොපි එක A4 කියලා තෝරන්න ඕන. දැන් හරි එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඕකේ. දැන් ඔයාලට පැහැදිලිනේ මෙතනින් A4 එක තේරුවා මෙතනින් A6R to A5 කියන එක තේරුවා. දැන් මෙතන 100% කියලා ලොකු වෙලා පෙන්නනවා. දැන් ඊළඟට කරන්න ඕන ඊළඟ setting එක. මෙන්න මේ edit කරන තැනට edit කියන tab එක තෝරගෙන ඉතින් මෙතන මේක තැඹිලි පාට වෙලා තියෙන අපි දැන් මේක edit කරන්න හදන නිසා මෙතන තැඹිලි පාට වෙලා නැහැ. මම ඒකත් ඔයාලට ඉස්සරහට කියන්නම්. දැන් මෙතන edit කියන section එක තෝරලා එතනින් මෙන්න මේ 2 in 1 4 in 1 කියන එක select කරලා මෙතනින් 4 in 1 කියන එක තෝරන්න ඕන. ඊට පස්සේ okay කරන්න. දැන් එතනිනුත් settings ටික ඉවරයි. දැන් ඊට පස්සේ image කියන තැනට යනවා. දැන් ඔයාලා හොඳින් බලන්න මේ ID card එකේ පිටුපස සාමාන්‍යයෙන් කහ පාට වගේ හුරු background color එකක් තියෙනවා. අපි මේ background color එක අයින් කරන්න ඕන. අයින් කරන්නේ
අපේ ඉමේජ් ටැබ් එකට ගිහිල්ලා මෙන්න මෙතන බෑග්ග්‍රවුන්ඩ් ඇඩ්ජස්ට්මන්ට් එකෙන් මෙන්න මේක ලයිට් කරලා දානවා. ඊට පස්සේ ඒක ඕකේ කරනවා. පොඩ්ඩක් මේක ෂාප් විදිහට එන්න ඕන නිසා මෙන්න මෙතන ෂාප්නස් එකෙන් පොයින්ට් දෙකක් විතර වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඕකේ. දැන් ඔන්න අපේ සෙටින්ග්ස් ටික හදලා ඉවරයි. දැන් ආයෙත් බේසික් එකට ගියා. ඔන්න ඔය විදිහට තියාගත්තා. හරි. දැන් ඕක ටෙම්ප්ලේට් එකක් විදිහට සේව් කරගන්නේ කොහොමද? දැන් තමයි වැඩේ ඊළඟ දෙවෙනි කොටස පටන් ගන්න. ඔන්න බලන්න මෙන්න මෙතන තියෙන ටෙම්ප්ලේට් කියලා අන්න එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා රෙජිස්ට්‍රේෂන් එක ඇතුළට යනවා. ගිහිල්ලා මම මෙතන මේ හදලා තියෙනවා ඒවට නැහැ අපි අලුත් එකක් හදමු. මෙන්න මේ අංක 4 මම තෝරගන්න. අංක 4 තෝරගත්තා. තෝරගෙන ඒක අපිට එඩිට් කරන්න පුළුවන්. එඩිට් කරන්න කලින් මේක ඕපන් කරගන්න ඕන. අංක 4 තෝරලා ඕපන් කරාම මෙතන නමක් දෙන්න පුළුවන්. අපි මේක නේම් එකට ගිහිල්ලා සිලෙක්ට් කරාම ඉතින් මම කැප්ස් ලොක් ඔන් කරගන්නවා. NIC හරි. ඒක සිලෙක්ට් කරලා ස්පේස් බාර් තියලා A4 ඔන්න NIC A4 කියන එක මම හදුවා. ඊට පස්සේ ඕක ඕකේ කරා. දැන් ආයෙත් මෙතනින් බලලා අපේ යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න පුළුවන්. ඒක මම මේ වෙලාවට දෙන්නේ නැහැ. මේක මෙතනින් ඕකේ කරා. දැන් අර NIC A4 කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපි ඉන්නේ. එතකොට මෙන්න මේ කොනෙන් හරි Taman කැමති එකක් තෝරගන්න පුළුවන්. මම මේක තෝරගන්නවා ලේසියට. තෝරගෙන ඒකේ සේව් කරනවා. සේව් කර ගමන් ආයෙත් අර name 1 එහෙම කියලා එනවා. ඊට පස්සේ මෙන්න name 1 එක සිලෙක්ට් කරා. මම මෙතන NIC A4 නේ ගන්නෙ. මෙන්න මෙතනින් ක්ලියර් කරන්නේ හන්ද. ඉතින් ක්ලියර් කරනවා බලන්න. කොපි මෝඩ් එක සම්පූර්ණයෙන් ක්ලියර් වෙලා ගියා. මෙතන මේක ක්ලියර් වෙලා ගියා. දැන් මම ආයෙත් කැප්ස් ලොක් ඔන් කරලා A4 කියලා සිලෙක්ට් කරා. ඊට පස්සේ ඔන්න ඕකේ කරා. ඔයාලට මතකයි නේද NIC A4 කියලා සිලෙක්ට් කරා. ඒකේ ඇතුළට ගිහිල්ලා A4 කියලා විතරයි සිලෙක්ට් කරේ. රීනේම් කරේ sorry. දැන් මෙන්න මෙතන ඔටෝමැටික් ස්ටාර්ට් කියන එක ඩිසේබල් කරලා තියන්න ඕන. ඔටෝමැටික් ස්ටාර්ට් එනේබල් කරොත් වෙන්නේ මොනවද දන්නවද? අපි ෆොටෝකොපි එක ගහලා ඕකේ එක දෙන්නත් කලින් මෙතනින් ෆොටෝකොපි එක වදිනවා. එතකොට අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ මේ වැඩේ. අපි අපේ පාලනය යටතේ තමයි මැෂින් එක තියාගන්න ඕනේ. ඒ නිසා අපි මේ ඔප්ෂන් එක ඩිසේබල් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් සේව් කියන බටන් එක ප්‍රෙස් කරනවා. දැන් හරි. දැන් ඔන්න මෙතනින් ටෙම්ප්ලේට් එකෙන් ආයෙ අපිට ගිහලා බලන්න පුළුවන් අපි කීප විදිහට වැඩේ කරාද කියලා. මේ NIC A4 ෆෝල්ඩරේ. එතකොට දැන් යන්නේ රීකෝල් එකට. හරිද? රෙජිස්ට්‍රේෂන් එක මුලින් ගියේ දැන් රීකෝල් යන්නේ. ඉතින් මෙතන A4. සෙටින්ග්ස් එක ඔටෝ හැදෙනවා. හැබැයි මේක මෙහෙම කිව්වට හැදෙනවද කියලා හරියට දන්නේ නැහනේ. අපි මැෂින් එක ඔෆ් කරලාම බලමු. ඒ කියන්නේ එනර්ජි සර්වර් මෝඩ් එකට යමු මැෂින් එක. ඔන්න. දැන් ඔන්න ඔහොමනේ තියෙන සාමාන්‍ය ෆොටෝකොපි එකක් ගන්නකොට ඔන්න ඔයගේ තමයි අපි කරන්නේ වැඩි. හරි. ඔන්න මම හිතනවා දැන් ආයෙ මුලින්දට කරනවා කියලා හිතනකො දැන් ඔන්න මම ආවා. මේ NIC එකේ A4 එකට ගහන්න ඕන. හරි. එහෙනම් මේක ඔන් කරගත්තා. ඔන් කරගෙන බලමු ඔන්න එනකම්. හරි. වැඩ දාලා ඔන්න එනවා ලයිට් දාලා. ඔන්න එනවා. හරි. ඔන්න උනා. දැන් ඔන්න අපි ටෙම්ප්ලේට් හැදුවනේ. දැන් ටෙම්ප්ලේට් එක ඇතුළට යන්කෝ. ගිහිල්ලා NIC A4 එක ගත්තේ. හරි. ඒකත් ගමුකෝ. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මම ආයි ෆන්ක්ෂන් ක්ලියර් කරනවා. දැන් බලන්න මෙන්න මෙතන මේ රතු තැඹිලි පාට එක විතරයි. මෙතන එඩිට් එකේ තැඹිලි පාට වැදිලා නැහැ. ඉමේජ් එකේ තැඹිලි පාට වැදිලා නැහැ. දැන් අපි ටෙම්ප්ලේට් එකට යනවා. ඊට පස්සේ මෙන්න මේ දැන් රීකෝල් රෙජිස්ට්‍රේෂන් කියලා ටැබ් දෙකක් තියෙනවා. මේක රීකෝල් එකෙන් තමයි අපි සේව් කරේ. හරිද? දැන් sorry රෙජිස්ට්‍රේෂන් එකෙන් තමයි සේව් කරේ. මේ රීකෝල් එකෙන් තමයි අපි ගන්න ඕනයි. දැන් රීකෝල් එකෙන් ගන්නකොට මෙන්න NIC A4 කියන එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මෙතන A4 කියන එක සිලෙක්ට් කරා. ටක් ගාලා සෙටින්ග්ස් ටික ඔටෝ හැදෙනවා බලන්න. A5R A4 CLCI මෙතන මෙන්න මේ දෙකත් තැඹිලි පාට වෙලා ඒ කියන්නේ මෙතන උන් සෙටින්ග් වෙනස් වෙලා තියෙනවා. දැන් එහෙනම් අපි අර හදපු සෙටින් එක හරියටම ඇවිල්ලා. හරිනේ. දැන් එහෙනම් ෆොටෝකොපි ගහන්න බලමු. ෆොටෝකොපි ගහන විදිය. කොලේ අපිට වෙන්නේ නැහැ නේ. කොලේ අයින් කරලා. මේකේ ඩෙන්ටිටි කාඩ් එක තියන්නේ දැන් අපි මෙන්න මේ මූණ අතට පේන විදිය. එතකොට මේක තියන්න ඕන මෙන්න මේ අතට. හරිනේ? මෙන්න මූණ මෙහෙම. හරි. හොඳට බලාගන්න. ඊට පස්සේ වැහුවා. වහලි වෙලා ටෙම්ප්ලේට් එකේ ඔන්න එකේ තියෙන්නේ ආයෙ පාර බලන්න ඕන.
දැන් මෙතනින් ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරා. ඔන්න බලන්න. අන්න ගියා ස්කෑන් පේජ් 1 කියලා ආවා. ඊට පස්සේ මේක ඇරියා. ඇරලා මේකේ මේ අතර හරවලද තියන්නේ? නෑ. මේකේ ඔක්කොම එළියට ගන්නවා. එළියට ගන්න empty තියලා දොර වහනවා. දොර වහලා ස්ටාර්ට් එක බොන දෙවෙනි පාර. එතකොට හොඳට මතක තියාගන්න. පළවෙනි එක විතරයි ID කාඩේ තියෙන, දෙවෙනි එක empty. ආයිත් ඇරියා. දැන් ඔන්න පිටිපස්ස. මේ පිටිපස්ස මේ වගේ පිටිපස්ස ඉන්න විදියට මෙන්න මේ අතර තියන්නේ. හරිනේ? මේ අතර තියන්නේ. කියලා වැහුවා. දැන් ඔන්න 1යි 2යි හරි. පළවෙනි එක විතර ID තියුවා, දෙවෙනි එක ID තියුවේ නැහැ, තුන්වෙනි එක ID තියෙනවා. අන්න හරි. දැන් ඔන්න 3යි. හරි. දැන් ඔන්න job finish. බලමු එනවද කියලා කොලේ. කොලේ ආවා. බලමු දැන් ඔය කියන විදිහට හරියට එනවද කියලා. එන්න කොලේ. එන්න හරි. ඔන්න කොලේ. right. මේ බලන්න. දැන් අපිට අවශ්‍ය විදිහට යට ලියන්න පුළුවන්. මෙතන පොඩි අවුලක් ගියා. අපිට පුළුවන් මෙන්න මෙතන ඔටෝ කියන එක පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. ඒක අර මේක අනුව බලලා තමයි මේක අඩු කරන්න ඕනේ. මට ඒක අඩු කරගන්න බැරි වුණා. දැන් අපි එකක් අතහැරලා එකක් නේ කරේ. දැන් මෙතනදී මම මේ විදිහට හැදුවේ. ඒ දන්නවද? මෙන්න මෙතනින් අපිට ස්ටේප්ලර් කටු එකක් ගහන්න පුළුවන්. පංචර් එක වදින්නේ මේ හරිය. හරි. ඒ නිසා ඒකේ ගැටලුවක් නැහැ. මෙතන ස්ටේප්ලර් කටු ගහන්න අවශ්‍ය නම් කියලා තමයි මුලින්ම මේ පැත්ත තියුවේ. මුලින්ම මේ පැත්ත තියුවේ. දෙවනියට මේ පැත්ත තියුවේ. මෙතන ස්ටේප්ලර් කටු එකක් ගහන්න ඕන කියලා මට හිතුණ නිසා. හරි. දැන් අපි එක ගැහුවා, දෙක අතහැරියා, තුන ගැහුවා. ඔන්න ඔහොමනේ යන්නේ. දැන් බලන්න හරියටම ඇවිල්ලා තියෙනවා වැඩේ. දැන් මම හිතනවා මගේ අර යාළුවා කමෙන්ට් කරපු එකට එයාට නිවැරදි උත්තරේ ලැබෙන්න ඇති කියලා. ඉතින් එයාගේ මම ආයෙත් ඉල්ලනවා මේ වීඩියෝ එකත් බලලා මේකේ ඔයා බලාපොරොත්තු වෙච්ච විදියට මේ වීඩියෝ එක යට තේරෙන විදියට වැඩේ කරනවද කියලා කමෙන්ට් එකක් දාලා මට කියන්න කියලා මම එයාගෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ අදහස් අනිවාර්යෙන් මේකට යටින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක කරන ඉදිරිපත් කරන විදිය ඔයාලට දැනෙනවාද එහෙම නැත්නම් තේරෙන්නේ නැද්ද කියන එකත් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, යාළුවෝ හැමදෙනාම අතර බෙදා ගන්න, ෂෙයා කරලා බෙදා ගන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. ජය වේවා.